තෙරුවන් සරණයි. අදත් අපි කතා කරන්නේ මේ සිත ගැනමයි. සිතට දැනෙන දෙයක් ගැනයි. ඔයාලා හොඳින්ම දන්නවා මේ නිවීම කෙනෙක්ට දැනෙන්න නම් ඔයාලා ඒ වෙනුවෙන් ලොකු වීර්යයක් වඩන්න ඕනේ. හැබැයි මේ දේ දැනගන්න නම් ඔයාට ඕනම කරන්නේ දැනුම නොවේ. ප්‍රායෝගිකව ඔබ මේ සියල්ල නිරීක්ෂණය කළ යුතුයි. එවිටයි නිගමනය කළ හැකි වන්නේ. එයයි ඔබ කළ යුතු ගවේෂණය. දැනුමකින් මේ නිවනට යා නොහැකි. පොතපත තුලින් ලබන දැනුම අධ්‍යාපනයයි. නමුත් ඔබ මෙය අධ්‍යයනය කළා නම් ඔබටම මේ ගැන දැනීමක් ලැබිය හැකි. මෙය ගිහි පැවිදි ભેදයක් නොමැතිව කළ හැකි. ඒ කෙසේද? දුර්ලභෝ භික්කවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. බුද්ධෝත්පාදය දුර්ලභයි. නමුත් මේ වන විට ඔබට එය මුණ ගැහිලා තිබෙන්නේ. හරිද? ඒ තවම ඔබට එය දැනිලා නැහැ. වරද ඔබගේමයි නේද? ඊළඟට දුර්ලභෝ මනිස්ස පටිලාභෝ. ඒකෙන් කියන දේ හරිම පැහැදිලි. මොකද්ද? මේ බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. වගේම ඒ තේරුම් ගන්න පුළුවන් වෙන විදියට ඔයා මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සෙක් වෙලා උපදින එකත් ඊටම දුර්ලභයි. නමුත් එයයි දැන් ඔබට ලැබිලා තියෙන්නේ. නේද? ඉතින් එහෙනම් වරද ඔබගේමයි නේද? උත්සාහ කළ යුත්තේ ඔබමයි. ඊළඟට දුර්ලභෝ කන සම්පatti. ඒ කියන්නේ මොකද්ද? ඔබට ලැබුණු මේ මනුසත්භාවය ආබාධයකින් තොරව ලැබිලා තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ ඇස් පේනවා, කනට මේ සියලුම දේ ඇහෙනවා, අතපය හොඳට වැඩ කරන්න පුළුවන් වන විදියට පිහිටලා තියෙනවා. ඒ වගේම ඕන දෙයක් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ප්‍රඥාවන්තයි ඔබ. ඒකයි කියන්නේ කිසිම ආබාධ තත්ත්වයක් නැති ඔබට මෙය තේරුම් ගත හැකි වන පරිදි ඔබ සර්ව සම්පූර්ණ මනුස්සයෙක් ලෙස ඉපදීම දුර්ලභ දෙයක් බව. එයත් ඔබට ලැබිලා තියෙනවා. එහෙනම් නිවන අභියස සිටින ඔබට ගැටලුවක් කොහෙන්ද? ඊළඟට දුර්ලභා පබ්බජ්ජා. මේ ධර්මතාවය පැහැදිලි කිරීමට ඔබට පැවිදි උතුමන් වහන්සේලා ලැබිලා තියෙනවා. ඒ නිසා ඒිනුත් අඩුවක් නැහැ නේද? ඊළඟට දුර්ලභං සද්ධම්ම ශ්‍රවණ. ඒ උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසීමට උපනිෂ්ක්‍රීය වන සද්ධර්මය ඔබට ලැබිලා තියෙනවා. තවත් මොනවද නේද? දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. මේ සියලුම දේ දැන් ඔබට ලැබී ඇති බැවින් නිවන් මාර්ගයට පිවිසීමට උවමනා කරන කල්යාණ මිත්‍ර සේවනය ලැබිලායි තියෙන්නේ. එහෙනම් දැන් ඔබ කරන්න ඕනේ එක දෙයයි. මොකද්ද? අප්පමාදේන භික්කවේ සම්පාදේත. ගිහි පැවිදි සියලුම දෙනාටයි මෙසේ බුදුන් වහන්සේ දේශනා කළේ. නොපමාව හැම විටම කුසල් සිත් වැඩෙනසේ මනා සිහියෙන් කටයුතු කරන්න. මේ සියලුම දේට ඔබට සතිය අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය යනු එයයි. සිහි නුවණින් ධර්ම මාර්ගය සඳහා ඔබ වීර්ය වැඩිය යුතුයි. එවිට ඔබට මේ සැනසීම කුමක්දැයි දැනේවි. එය දැනුමක් නොවේ. හොඳින් එය ධාරණය කරගන්න. දැනුම යනු පොතපතින් ලබන අධ්‍යාපනයයි. එසේනම් නිවන් මාර්ගය සොයා යන්නට අධ්‍යයනයයි අවශ්‍ය. ඔබට හොඳින් මා කී දේ වැටහුණා නේද? එහෙනම් තවත් දිනක මුණ ගැහෙන තුරු ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.